පසුගියදා තමන්ට දරුවෙකු ලබා දී පිතෘත්වය ලබා දීම මගහරින බවට කියමින් තරුණියක් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණා. එම නඩුව අද දින විභාගයට ගැනුණු අතර එහිදී චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හැරුණා. එහිදී අදාළ තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පැවසුවේ පැමිණිලිකාරියගේ දරුවගේ පියා චාමික කරුණාරත්න වන බවත් ඔහු දරුවාට පිතෘත්වය ලබා දීම ප්‍රතික්ෂේප කරන බවයි. එහිදී චාමික වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසුවේ අදාළ දරුවා චාමිකගේ නොවන බවත් අදාළ තරුණිය ගර්භණී සමයේ තවත් ඉන්දිය ගුවන් නියමුවෙකු සමග සිටින්න ඡායාරූප පවතින බවයි. එහිදී පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පිතෘත්වය සනාථ කිරීම සඳහා DNA පරීක්ෂාවක් ඉල්ලා සිටියා. නමුත් චාමිකගේ නීතිඥවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. පසුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එළඹෙන ජනවාරි 30 වනදා නඩුව නැවත කැඳවීමට නියෝග කළා. මෙම සෙව්වන්දි සේනාධීර නම් තරුණිය පෞද්ගලික ගුවන් සේවයක ගුවන් යොමුවරියක් ලෙස සේවය කර තිබෙනවා. එහිදී චාමික කරුණාරත්න ගුවන් ගමනක් අතරතුර ඇයට මුණ ගැසී ඇති අතර පසුව ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිව තිබුණා. එම සම්බන්ධය දෙදෙනාගේ නිවසියන් පවා දැන සිට ඇති අතර ඔහු තමා විවාහ කරගන්න බවට පොරොන්දු වූ බව තරුණිය පවසනවා. ඇය වැඩිදුරටත් පවසන්නේ චාමික තමාව විවාහ කරගන්න බවට පොරොන්දු වී තමා සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියද තමා ගර්භණී බවට පත්වීමෙන් පසුව තමා මගහැරි බවටයි. මෙහි නවතම තොරතුරු ඉදිරි නඩු දිනයේද රැගෙන ඒමට අප සූදානම්. සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න පස් සමග